බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බන්දියට වදගිනි. ආයිබෝවන් මේ වෙලාවේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. ඉතින් මේ බලන්න මෙච්චර ලස්සනට ඒ වගේම ගොඩාක් රසට ගල් බොකු එහෙම නැත්නම් ගිසාට් කියන්නේ කුකුල් මස් වල අන්න ඒවා ඌරු මස් රසට හදන රෙසිපියක් තමයි මම අරගෙන ආවේ. හොයන්න බෑ මේක ගිසාට් එහෙම නැත්නම් ගල් බොකු කියලා. ඌරු මස් වගේම හරිම රසයි. ඉතින් ඌරු මස් නොකන අයට ඌරු මස් රසට රෙසිපියක් අරන් ආවා. අපි ගිහින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම ගල් බොකු එහෙම නැත්නම් ගිසාට් ටික අරගෙන ඒකේ අර අනවශ්‍ය ඒවා අයින් කරලා හොඳට සෝදන්න ඕනේ. සෝදලා චූටි චූටි කෑලි කපා ගන්න. ඊට පස්සේ ඒකට ඔයාලා ගන්න ප්‍රමාණයට රස අනුව ලුණු සහ කහ එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඇතිලියක් ලිපේ තියාගෙන ඔයාලට මම නම් මේස හැඳි 2කමාරක් විතර මිරිස් එකතු කරගන්නවා 500කට. ඉතින් ඔයාලා සැර අනුව මිරිස් එකතු කරගෙන අඩු ගින්දරේ මේ විදිහට කබලේ මිරිස් ටික බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම ගෙදර කොටපු බැදපු 3-5 ටිකකුත් අරගෙන ඒකත් කබලේ බැද ගන්නවා. මේ වෙලාවේ ගොඩාක් සුවඳ එනවා. මේ මම පෙන්නන පැහැය වෙනකම් මේක බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් මේ ලිප ඕෆ් කරලා මේක අපේ මස් මිශ්‍රණයට එකතු කරගන්නවා. එකතු කරගෙන ඊට පස්සේ මේක හොඳට කලවම් කරන්න ඕනේ. එතකොට මේකේ ලුණු මිරිස් තුනපා හොඳට කෑලිවල වදිනවා. ඊට පස්සේ මේක වහලා තියාගන්නවා පැය භාගයක් විතර. ඔයාලා මේ මං හදන ක්‍රමයට මේක හදලා බලන්න ගොඩාක් රසයි. හැමදාමත් ඔයාලා මේ විදිහට හදලා කයි. එක දවසක් මේ විදිහට හැදුවොත් මේ පැය භාගයකට පස්සේ දැන් මම මේකට උළුහාල් චුට්ටක් එකතු කරනවා. ඊළඟට මෙතන තියෙන සුදු ලුණු බික් 5ක් විතර අරගෙන ඒකයි ඉඟුරු කෑල්ලකුයි අරගෙන හොඳට තලා ගන්න ඕනේ. ඊට පස්සේ සේර කෑල්ලක් ඕන වෙනවා. ඉතින් ඔයාලා ගාව සේර තියෙනවා නම් මේ වගේ කෑල්ලක් තලලා එකතු කරගන්න මස් එකට. සේර නැත්තම් දෙහි කොළ 2ක් විතර කඩලා එකතු කරගන්න. මම ඊට කලිනුත් සේර වෙනුවට දෙහි දාන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඇතිලියකට තෙල් ටිකක් දාගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරනවා. ඒක යන්තම් බැදීගෙන එනකොට මම ඒකට කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරනවා. ඒකත් ටිකක් බැදෙන්න දෙනවා. ඊට පස්සේ කරපිංචා රම්ප එකතු කරගන්නවා. දැන් මේකට එනසල් මේ කුරුඳු පොතු එකතු කරනවා. ඊළඟට එනසල් කරාඹු නැටි මේක තලාගෙන නැහැ. තලා ගන්න නැතුව තමයි එකතු කරන්නේ. එනසල් ගෙඩි 2ක් කරාඹු නැටි 5ක් විතර. දැන් මේක මේ මම පෙන්නන ගානට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේක වෙනත් භාජනයකට අයින් කරගන්න ඕනේ. බලන්න වෙනදා උයන්නේ නැති ක්‍රමයකට තමයි මම මේක උයන්නේ. මේ මං කරන ක්‍රමයටම ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ ඒ ටික හොඳට මේ විදිහට අඹරා ගන්න ඕනේ. ඒකටම මම දානවා ගම්මිරිස් ඇට තේ හැඳි 1කමාරක් විතර. ඒකත් දාලා හොඳට කොටා ගන්න ඕනේ. මේ තියෙන කොටාගත්ත මිශ්‍රණය මම ඒක වෙනම භාජනයකට දාගන්නවා. අපි මේක පස්සේ තමයි එකතු කරන්නේ. කයින් තියාගත්ත ඇතිලියෙම තෙල් චුට්ටක් වගේ තියෙනවා නම් තව ටිකක් එකතු කරගෙන ඒක රත් වෙන්න තියන්න. අර තලාගත්ත සුදු ලුණු එකට ගෝරකා පේස්ට් එකෙන් චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වුණාම මේකට රම්ප කරපිංච එකතු කරනවා. ඒක ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊට පස්සේ මම ඒකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් ටෙම්පරාදු වුණාම අමු මිරිස් තක්කාලි එකතු කරගන්න. පොඩි තක්කාලි ගෙඩියක් විතර. දැන් මේක චුට්ටක් විතර ටෙම්පරාදු වෙන්න දෙන්න. ඊළඟට මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරනවා තෙල් එකට. එතකොට ලස්සන පැහැයක් එනවා.
දැන් ඒක ටිකක් ටෙම්පරාදු වුණාම අපේ මස් ටික මේ විදිහට එකතු කරනවා. ගල් බොකු කියන්නේ ඉතින් මේක හරිම රසයි. ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ බයිට් වලට. මේක ගොඩක් රසයි මේ විදිහට එව්වහම. දැන් මේකට වතුර මොකුත් එකතු කරන්නේ නැතුව වහලා ටික වෙලාවක් තියනවා විනාඩි 5ක් විතර. ඒ අතරතුර අපි මස් ටික තිබ්බ භාජනයටම තලාගත්ත ඉඟුරු සුදු ලුණු මිශ්‍රණය එකතු කරගන්නවා. අර ටෙම්පරාදු කරලා තලාගත්තේ. අන්න ඒක. ඊට පස්සේ ඒ භාජනයේම හොදලා වතුර ටිකක් ඒකට එකතු කරනවා. ඊට පස්සේ තව වතුර ටිකක් එකතු කරගෙන මේක හොඳට කලවම් කරන්න. විනාඩි 5ක් විතර මස් ටික තැඹුණාට පස්සේ ඒකට මේ මිශ්‍රණය එකතු කරන්න ඕනේ. හොඳට කලවම් කරලා එකතු කරගන්න. දැන් මේක හොඳට කලවම් කරලා මේක මද ගින්නේ ඉදෙන්න දෙන්න ඕනේ අපි වහගෙන. මේක සැරින් සැරේ පියන ඇරලා ඔයාලට පුළුවන් හැඳි ගන්න. ටික වෙලාවක් මද ගින්නේ ඉදෙද්දී මේක මෙන්න මේ පැහැය එනවා. කළු පාටට තනිකර ඌරු මස් සුවඳ ගේ පුරා එනවා. ඌරු මස් වගේමයි ඒ සුවඳම එනවා. ඉතින් මේ වෙලාවේ ඔයාලට ඉස්ම ඕන නම් ඉස්ම ටිකක් තියාගෙන ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. බලන්නකො මේ විදිහට ගල්බොකු උයලා හරිම රසයි. ඔයාලා පුදුම හිතේ ඌරු මස් රසටම තියෙනවා. කිසි වෙනසක් නැහැ. ඉතින් ඔයාලා අද මගේ මේ රෙසිපි එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතර ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් නොකරපු අයට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් රසවත් ආහාර වට්ටෝරුවක් අරන් එනතුරු ගිහින් එන්නම්. සුබ දවසක්.